ආයුබෝවන්. රැකියාවක් හොයන ඔයාව සාදරෙන් පිළිගන්නවා අපේ රැකියා ලෝකයා YouTube channel එකට. හොඳයි අද අපි කතා කරන්න යන්නේ පෙන් ඒෂියා බැංකුවෙන් ලැබිලා තියෙන නියම අවස්ථාවක් ගැන. විශේෂයෙන්ම බැංකු ක්ෂේත්‍රයට අඩියක් දෙන්න බලාගෙන ඉන්න අයට මේක තමයි ඒ පුහුණු කනිෂ්ඨ විධායක එහෙම නැත්නම් ට්‍රේනී ජූනියර් එක්සිකියුටිව් කියන තනතුර ගැන සම්පූර්ණ විස්තරය. බැංකු ක්ෂේත්‍රයෙන් හොඳම ආරම්භයක් ගන්න සුදුසු තැනක් හොයද හිටියේ. එහෙනම් මේ විස්තර ටික හරියටම ඒ වෙනුවෙන්මයි. හරි. එහෙනම් අපි කෙලින්ම විස්තරයට බහිමු. මුලින්ම බලමු මේ තනතුර මොකද්ද? මේක ලබා දෙන ආයතනය මොකද්ද කියලා. මෙන්න බලන්න සාරාංශය. තනතුර තමයි ට්‍රේනී ජූනියර් එක්සිකියුටිව්. ඒ කියන්නේ පුහුණු කනිෂ්ඨ විධායක. ආයතනය පැන් ඒෂියා බැංක් PLC. ඉතින් ශේෂ්ත්‍රය වෙන්නේ බැංකුකරණය සහ මූල්‍ය. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක සාමාන්‍ය බැංකු සහකාර තනතුරක් නෙවෙයි. ඒකට වඩා පියවරක් ඉහළින් තියෙන විධායක ශ්‍රේණියේ පුහුණු තනතුරක්. ඒ කියන්නේ කැරියරයකට පොඩි බූස්ට් එකක් එක්කම පටන් ගන්න පුළුවන්. හරි. දැන් බලමු මේ තනතුරට ගැලපෙන්නම් මොනවද අවශ්‍ය සුදුසුකම් කියලා. අධ්‍යාපනික සුදුසුකම් ගැන කතා කරත් පිළිගත් උපාධියක් හරි CIM, CMI, SLIM වගේ වෘත්තීය සුදුසුකමක් හරි තියෙන්න ඕන. එහෙමත් නැත්නම් මේ සුදුසුකම් වල අවසන් වසරේ ඉන්න කෙනෙක්ටත් අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ එක්කම AL විෂයන් 3ක් සමත් වෙලා තියෙන්නත් ඕන. OL නම් ගණිතයයි ඉංග්‍රීසියයි වලට සම්මාන සාමාර්ථ එක්ක විෂයන් 6ක් සමත් වෙලා තිබීම අනිවාර්යයි. වයස ගැනත් පැහැදිලි සීමාවක් තියෙනවා. උපරිම වයස වෙන්නේ අවුරුදු 25යි. ඉතින් මේකෙන් පැහැදිලි ඕන් ඉලක්ක කරන්නේ තරුණ වෘත්තිකයන්ව කියලා. හොඳයි. අධ්‍යාපන සුදුසුකම් විතරක්ම මදේ. තවත් ප්‍රධාන කුසලතා ටිකක් පැන් ඒෂියා බැංකුව බලාපොරොත්තු වෙනවා. ඉංග්‍රීසි භාෂාව හොඳින් හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම හොඳ විශ්ලේෂණ හැකියාවක්, ඒ කියන්නේ ඇනලිටිකල් ස්කිල්ස් තියෙන්න ඕනේ. සහ ඊටම වැදගත් දෙයක් විශිෂ්ට පාරිභෝගික සම්බන්ධතා කුසලතාවක්. හරි. දැන් අපි හැමෝම දැනගන්න කැමැතිම කොටසට ආවා. මේ තනතුරට ලැබෙන වැටුප සහ අනිත් ප්‍රතිලාභ මොනවද? බලමු. වැටුප ගැන කිව්වොත් බැංකු ක්ෂේත්‍රීය ප්‍රමිතීන්ට ගැළපෙන ආකර්ෂණීය වැටුපක් ලබා දෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ තරංගකාරී වැටුපක් බලාපොරොත්තු වෙන්න පුරුවන්. වැටුපට අමතරව තවත් දේවල් තියෙනවා. පැහැදිලිවම වෘත්තීය වශයෙන් ඉදිරියට යන්න මඟ පෙන්වීමක්, වෛද්‍ය රක්ෂණ වගේ දීමනා සහ විශේෂයෙන්ම බැංකු ක්ෂේත්‍රයේ කළමනාකරණ මට්ටමේ අත්දැකීම් ලබන්නත් මේක හොඳ අවස්ථාවක්. ඉතින් මේ හැමදේම එක්ක මේකට උනන්දුවක් ඇති වුණා නම් දැන් තියෙන්නේ වැදගත්ම පියවර. බලමු කොහොමද හරියටම අයදුම් කරන්න කියලා. රැකියාවට අයදුම් කරන විදිහ දැනගන්න කලින් ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණක් තමයි මෙවැනි රැකියා සඳහා අයදුම් කිරීමේදී ඔබ සතුව අනිවාර්යෙන්ම ඔබේ තොරතුරු නිවැරදිව ඇතුළත් කර සකසාගත් CV එකක් සතු විය යුතු බව. තාමත් ඔබ සතුව එවැනි CV එකක් නැත්නම් දැන් ඔබට පුළුවන් ලංකාවේ අඩුම මිල ගණන් යටතේ අඩුම කාලයකින් ඔබටම ගැළපෙන දෙස් විදෙස් පිළිගන්නා નિયમિત වෘත්තීය මට්ටමේ CV එකක් අපි ලවා නිර්මාණය කරගන්න. එවැනි CV එකක් ඔබටත් අවශ්‍ය නම් දැන්ම තිරේ දිස්වන අපේ WhatsApp අංකයට අදම WhatsApp පණිවිඩයක් එවන්න. හරි එහෙනම් අපි දැන් බලමු ඔබ කොහොමද මේ රැකියාවට අදාළ අයදුම් පත්‍රය හා අනෙකුත් විස්තර ලබාගෙන හරිම විදිහට මේ රැකියාවට අයදුම් කරන්න කියලා. ඒ ගැන අපි දැන් පියවරෙන් පියවර බලමු. ඒ සඳහා මුලින්ම ඔබට කරන්න තියෙන්නේ www.rakia.online කියලා Google එකේ සර්ච් කරලා අපේ වෙබ් අඩවියට පිවිසෙන එක. මේ සඳහා ඔබට අවශ්‍ය නම් මේ වීඩියෝ එකේ පහළ අපි ලබා දී තියෙන ලින්ක් එක උනත් භාවිතා කරලා වෙබ් අඩවියට ලේසියෙන්ම පිවිසෙන්න පුරුවන්. ඉන්පසු මෙතන Find Jobs බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙතනින් අවශ්‍ය රැකියා වර්ගය තෝරා ගන්න පුරුවන්. ඉන්පසු ඔබට කරන්න තියෙන්නේ ඔබ එදිනෙදා සාමාන්‍ය ඇමතුම් සඳහා භාවිතා කරන ඔබේ ඩයලොග්, මොබිටෙල් හෝ හච් දුරකථන අංකයක් මෙතනට ඇතුළත් කරන එක. ඉන්පසු දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබේ දුරකථන අංකයට අපි විසින් එවන කෝඩ් එක මෙතනට ඇතුළත් කරන එක. දැන් ඔබට පුරුවන් මේ රැකියාවට අදාළ සියලු විස්තර සහ රැකියා අයදුම් පත්‍රය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. මේ අයුරින්ම දැන් ඔබට අපේ වෙබ් අඩවිය තුල ඇති සියලුම රැකියා අවස්ථා සඳහා වුවත් ඊටම පහසුවෙන් අයදුම් කරන්න පුරුවන්. ඉතින් මේක තමයි අපි අද ඔබ වෙනුවෙන් අරන් ආපු වීඩියෝ එක. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන ඔයාගේ යාළුවටත් බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. අපේ YouTube channel එක subscribe කරලා තිබ්බොත් මේ වගේ රැකියා සම්බන්ධ වීඩියෝ ඔයාට දවස ගානේ නරඹන්න පුරුවන්. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකන් අපි අදට ගිහින් එන්නම්.
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.